ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ගෘහතුල වගාවේදී සලාද පිපිඤ්ඤා එහෙමත් නැතිනම් සැලඩ් කියුකම්බර් කියන්නේ ඉතාමත් පහසුවෙන් වගා කළ හැකි ඒ වගේම වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ශාකයක්. ඉතින් ඔබ මේ දකින්නේ හනියන් ප්‍රභේදයේ සලාද පිපිඤ්ඤා වගාව. මෙම වගාවේදී ඉතාමත් වැදගත් කාරණාවක් තමයි බොග නඩත්තුව. බීජ පැලාවදියේ සිට දවස් 120ක කාලයක් ඔබට මේ වගාව නඩත්තු කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ගොවීන් පුරුදු වෙලා තියෙන්නේ මාස 2ක් යටතේ කාලයක් මෙම ශාකයෙන් ඵලදාව ලබා ගන්න. නමුත් නිර්දේශිත කාල ප්‍රමාණය වන්නේ මාස 3ක කාලයක් පුරා මේ ඵලදාව ලබාගත හැකිය. ඉතින් මෙම වගාවේ මූලික කාරණාවක් තමයි බොග නඩත්තුව. හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට බලාගන්න පුළුවන් තනි වැලක් ආකාරයට තමයි අපි මේ ශාකය පුහුණු කරලා තියෙන්නේ. මේ ඔබට දිස්වන්නේ මාස 3ක පමණ කාල පරාසයක වගාවක්. මෙහි එක අංකුරයකින් ඵල දෙකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි වැලකින් ගෙඩි 50ක පමණ අස්වැන්නක් ලබා ගන්නවා. විශේෂයෙන්ම කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙම ශාකය පරාගණය සිදු කරන්න ඕන කියලා. නැහැ. මෙම ශාකය මෙම ප්‍රභේදය පාතනෝකාපික් ප්‍රභේදයක් නිසා පොලිනේෂන් එහෙමත් නැත්නම් පරාගණය අපිට සිදු කරන්න අවශ්‍ය නැහැ. සියලුම මල් ගැහැණු මල් නිසා සෑම මලකින්ම ඵලයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැලවල් තුල සහ සංචාරක කර්මාන්තයේ ඉහළ තැනක් තිබෙන බෝගයක් විදියට අපිට මෙම සැලඩ් කියුකම්බර් හඳුන්වා දෙන්න පුළුවන්. බෝග නඩත්තුවේදී සුවිශේෂී කාරණාවක් තමයි පොහොර සහ ජල සැපයුම. එහිදී බින්දු ජල සම්පාදනය එහෙමත් නැතිනම් ඩ්‍රිප් ඉරිගේෂන් සැපයුම හරහා ජලය සමග පොහොර අපට ලබා දිය හැක. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ සලාද පිපිඤ්ඤා වගාවක එහෙමත් නැතිනම් සැලඩ් කියුකම්බර් වගාවක සාර්ථක කොටස්කරුවෙකු වී රටට හොඳ ආදායමක් ලබා දෙන්න වගේම රටට හොඳ කෘෂි ව්‍යවසායකයෙකු වීමේ අවස්ථාව ලබා ගන්න. ඉතින් ඇග්‍රෝ එවර්ග්‍රීන් නාලිකාව තුළින් අපි ඔබට ආරාධනා කර සිටිනවා.